Good morning everyone. Welcome to the EduTrack Explorer. හරි අපි බලමු කොහොමද the transportation problem එකක් විසඳන්නේ කියලා. අද මම කතා කරන්න යන්නේ the transportation problem. Operation research වල තියෙන the transportation problem. අපි බලමු කොහොමද මේක විසඳන්නේ කියලා. මේක විසඳන්න අපිට mainly ක්‍රම දෙකක් තියෙනවා. Initial basic feasible solution එකයි අනිත් එක තමයි optimal solution එකයි. මුලින්ම අපි බලමු කොහොමද initial basic feasible solution එකට විසඳන්නේ කියලා. මේකට ක්‍රම තුනක් අපි අනුගමනය කරනවා. north west corner method එක, minimum cost method, එහෙම නැත්නම් least cost method එකයි, Vogel's method එකයි, ඒ කියන්නේ VAM method එක. අපි ඊළඟට බලමු ගානක් ආශ්‍රයෙන් අපි මේක හදන්න බලමු කොහොමද කියලා. ඕනෙම ගානක් හදන්න කලින් අපි mainly බලන්න ඕනේ requirements කිහිපයක් තියෙනවා. basic feasible solution එක හොයන්න තියෙන requirement කිහිපයක් තියෙනවා. එකක් තමයි total supply එක total demand එකට සමාන වෙන්න ඕනේ. balance problem එකක්. දැන් මෙතන බලන්න total supply එක 500 950 800 2250යි. demand එක 350 1900 2250යි. ඒ දෙක සමාන වෙන්න ඕනේ. හදිසියවත් ওই දෙක සමාන වුනේ නැත්නම් unbalance problem එකක් නම් අපි ඕකට add කරන්න ඕනේ dummy row එකක් හරි dummy column එකක් හරි. ඊට පස්සේ ඒ වගේම තමයි allocate කරන සෙල් ගාන non negative වෙන්න ඕනි. north west corner method. මුලින්ම අපි බලමු north west corner method එකට කොහොමද මේ problem එක solve කරන්නේ කියලා. මේ method එක simply හැබැයි සාමාන්‍යයෙන් මේක not cost effective. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මාත් එක්කම ඔයාලා මේ ගාන මේ විදිහටම ගහ ගන්න ඕනේ. මේ ගාන මේ විදිහටම ගහ ගන්න. cost ටික උඩින් දාලා ඊට පස්සේ supply එක demand එක දාලා මේ ගාන මේ විදිහටම ඔයාලා ගහ ගන්න ඕනේ. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම අපි මේක north west corner method එකනේ. එහෙනම් මුල්ම කොටුව ගන්න ඕනේ. මුල්ම කොටුව මාක් කරගන්නම් මම නිල් පාටින්. north west corner method එකේ මුල්ම කොටුව ගත්තා. ඊට පස්සේ ඒ කොටුවට අදාළව තියෙන supply එක කීයද? 500යි. ඒකට අදාළ තියෙන demand එක මෙතන 350යි. එහෙනම් මේ දෙකෙන් වඩා අඩු වගේ අපි මෙතෙන්ද දාන්න ඕනේ. 350 දාපුවාම දැන් බලන්න demand එක මෙතනින් 350 fulfill වෙලා නේද? demand එක fulfill වෙලා. එතනින් demand එක fulfill වෙලා තියෙන්නේ. හරිනේ. එතකොට මෙතනින් demand එක fulfill වෙලා. Please give me 1 minute.
ඕකේ අපි ආයෙත් ගානට යමු. ඊට මෙතන මං කිව්වා 350ක් දාන්න ඕනේ. එතකොට මෙතන මේ කොටු දෙක මොකක්ද වෙන්නේ? සීල් වෙනවා. මම මේ කොටු දෙක රතු පාටින් මාක් කරන්න සීල් වෙන කොටු දෙක. ඊට පස්සේ අපි ඊළඟට බලන්න ඕනේ මේ තාපු 350ට ආසන්නයේ තියෙන ඉතිරි කොටු දෙක. දැන් මේ පැත්ත 500ක් තව අපිට ෆුල්ෆිල් කරන්න පුළුවන්. බලන්න ඕනේ මේ 350ට ආසන්නයෙන් තියෙන ඊළඟ ආසන්නම කොටු දෙක D2 එකයි D1 එකයි. මෙතනයි මේකයිනේ. ඊට මේක ගන්න බෑ. මේක දැන්ටම සීල් වෙලා තියෙන්නේ. ෆිල් වෙලා තියෙන්නේ. අපි D2 එක ගන්නවා. ඒ දෙකෙනුත් බලනවා සප්ලයි එකයි ඩිමාන්ඩ් එකෙන් වඩා අඩු වගේ 500 නේ. හැබැයි අපිට මෙතන 500 දාන්න බෑ. දැන්ටම 350ක් තියෙනවා. දැන් අපි මෙතන කීයක් දාන්න පුළුවන්? දාන්න පුළුවන් මෙතෙන්ද 150ක්. 150ක් දාපුවා මෙතන සප්ලයි තීරුව හරිනේ. ඒක හරි. එහෙනම් මේක අයින් වෙනවා. ඒ කොටුව සීල් වෙනවා. ඒකට අපිට ආයෙ දාන්න බෑ. ඊළඟට අපි යමු ඊට ආසන්න 150නේ දැන් මෙන්න මේ කොටුවනේ ගත්ත. මේකට ආසන්න තියෙන ඉතිරි කොටු දෙක. මේකයි මේකයිනේ. මේක දැන් සීල් වුණා. අපිට එහෙනම් ගන්න වෙන්නේ මෙන්න මේ කොටුව. ඒකේ බලන්න සප්ලයි එකයි ඩිමාන්ඩ් එකෙන් වඩා අඩු වගේ කීයද? 950. හැබැයි අපිට ඔතන 950 දාන්න පුළුවන් බෑ. දැන් ඔයා හිතන්නේ 150ට 950ක් දැම්මොත් මෙතන 1100ක් වෙනවා මෙන්න මේ ඩිමාන්ඩ් එක. ඉතින් අපිට මෙතන දාන්න පුළුවන් 10න් 150ක් ගියාම 850 විතරයි. අපිට දාන්න පුළුවන් 850 විතරයි. එතකොට මේක මොකද්ද වෙන්නේ? මෙන්න මේ ඩිමාන්ඩ් එක 1000 කම්ප්ලීට් වෙනවානේ මෙතනින්. එතකොට ඒකත් අපිට සීල් කරන්න පුළුවන්. ඊට පස්සේ බලනවා ඊට ආසන්නයේ තියෙන කොටු දෙක. මේ සීල් කරපු රතු එකයි මෙන්න මේකයිනේ. එතකොට අපිට මේක ගන්න බෑ. අපිට එහෙනම් ගන්න පුළුවන් මේක. ඊපස්සේ බලනවා සප්ලයි එකයි ඩිමාන්ඩ් එකයි. වඩා අඩු වගේ කීයද? 900. හැබැයි අපිට මෙතන 900 දාන්න බෑ. හදිස්සියේ 900 දාලා බලන්නවා. එතකොට ඔයාට එනවා මේ පැත්තට 1750ක්. එතන උඩරිම තියෙන්න පුළුවන් සප්ලයි එක 950යි. එහෙනම් අපිට දාන්න පුළුවන් 950න් 850ක් ගියාම 100ක් දාන්න පුළුවන්. ඊට පස්සේ අපි බලනවා මේ දෙකට ආසන්න තියෙන මෙන්න මේ කොටුව. එතකොට මෙතන ඩිමාන්ඩ් එකයි සප්ලයි එකෙන් වඩා අඩු වගේ අපි 800 දැම්මොත් අපිට ගන්න බැලන්ස් වෙනවද නැද්ද? බැලන්ස් වෙනවා. දැන් බලන්න මේ පැත්ත ඩිමාන්ඩ් එක මෙතන 350යි මෙතන 1000යි මෙතන 900යි බැලන්ස්. මේ පැත්ත බලන්න 350 150යි 500යි 850යි 100යි 950යි 800යි ඒ පැත්තත් බැලන්ස්. ඊට පස්සේ අපි හොයන්න ඕනේ total transportation cost එක කීයද කියලා. අපි total transportation cost එකට හොයද්දී route 1 එකේ route 1 එකයි D1 එකයි අතර යුනිට් ගාන 350යි cost එක 45යි. ඒ වගේ 1 එකයි D2 එකයි 150යි 40යි. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට වගුව ගහ ගන්න ඕන total transportation cost එක හොයද්දී route එක යුනිට් ප්‍රමාණය cost per unit එක total cost එක. route එක එකේ D1 cost එක යුනිට් කීයද 350යි. cost per unit එක 45යි. ඒ වගේ මෙන්න මේ ෆිල් වෙච්ච කොටු තියෙන අපිට ඉලක්කම් දාලා එන්නේ කොටු වල සම්පූර්ණ ගුණිතය 250 වැඩි කිරීම 350 වැඩි කිරීම 45 150 වැඩි කිරීම 40 ඒ විදිහට අපි අරගෙන මේ cost එකේ එකතුව ගන්න ඕනේ. ඒක total transportation cost එක මේකේ ඇවිල්ලා තියෙනවා 65250. එහෙනම් අදට මම මේ වීඩියෝ එක නතර කරනවා. අපි ඊළඟට හම්බෙමු කොහොමද minimum cost method එකට මේ ගානම විසඳන්නේ කියලා. ඒ වගේම මම ඉතිරි ගණන් ටිකත් ඔයාලට අරන් එන්න මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. එහෙනම් thank you for watching. subscribe කරන්න EduTracks Explorer. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට notification එක එනවා. එහෙනම් ආයි වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.